ඔයාලා මේ ගෙවන ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ඉතින් මං අද කියලා දෙන්නම් ඔයාලට තවත් පුංචි දෙයක් ඔයාලගේ සතුට ළඟා කරගන්නේ කොහොමද කියලා. ඔයාට කවදා හරි දවසක තෑග්ගක් හම්බ වෙලා තියෙනවද? ඉතින් එහෙම නැති වෙන්නත් පුළුවන්, ලැබෙන්නත් පුළුවන්. ඉතින් තෑගි ලැබෙන මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මහා ලොකු දේවල් නැතුවට පුංචි දෙයක් හරි තව කාට හරි දීලා ඒ කෙනා ලැබෙන සතුට ඔයාට විඳින්න පුළුවන්. ඔයා පුංචි තෑග්ගක් දුන්නාම ඒ තෑග්ග ලබපු කෙනාගේ හිනාවෙන් පේනවා එයාට ඒක කොයිතරම් සතුටද, කොයිතරම් වටිනවද කියලා. ඉතින් ඒ සතුට බලලා ඔයාට සතුට වෙන්න පුළුවන්. එහෙම දෙයක් දීලා ඒ ලබපු කෙනාගේ සතුට බලලා සතුටක් විඳින්න පුළුවන් මිනිස්සෙක් නම් පුදුම ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ ඔයාගේ හිත ලස්සන කරගන්න සුන්දර මිනිස්සෙක් වෙන්න. ඉතින් ඔයාට තියෙන දේවල් වලින් පුංචි දෙයක් තවත් මිනිස්සෙක්ට දීලා බලන්න. ඔයාගේ හිතට කොයිතරම්නම් සැනසීමක් දැනෙයිද? ඒ වගේම ඒක ලැබපු කෙනා කොච්චරනම් සතුටු වේද? පුංචි දේවල් මේවා දවසේ එක විනාඩියක කරන්න පුළුවන් දේවල්. මේ දවසේ පැය 24 අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. පුංචි පුංචි දේවල් වලින් අපිට අපේ සතුට වගේම අන් අයගේ සතුටත් හොයාගන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට දැන් ඔයා ළඟ තියෙන දේ නැති කෙනෙක්ට පුංචි දෙයක් දීලා බලන්න. ඇඳුමක් නැති කෙනෙක්ට ඇඳුමක් දීලා බලන්න සතුට ලැබෙන විදිය. පොතක් නැති කෙනෙක්ට පොතක් දීලා බලන්න. ඒ වගේම මනසින් කඩා වැටෙච්ච කෙනෙක්ගේ මනසක් හදලා බලන්න. ඒවට සල්ලි වියදම් වෙන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් කරලා වාට තව මිනිස්සෙක්ගේ හිතක් හදන්න, තව මිනිස්සෙක්ව සතුටින් තියන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් එහෙම කරන ඔයා කොච්චර ලස්සන සුන්දර මිනිසෙක් වෙන්න ඕනද? එහෙම හැඟීම් හැමෝටම නැහැ. ඉතින් ඔයත් පුරුදු වෙන්න, පුරුදු පුහුණු කරන්න. ඉතින් ඒක පුරුද්දක් උනත් දිගටම කරද්දී ඒක තමන්ගේ දිනචර්යාවේ කොටසක් වෙනවා. ඉතින් ඔයාටත් නොදැනීම පිනක් කරගන්නවා වගේම ඔයත් සතුටින් ඉඳලා තවත් කෙනෙක්ව සතුටින් තියනවා. ඉතින් කන්න නැති කෙනෙක්ට කෑමක් දීලා බලන්න. මම දකිනවා සමහර කඩවල් වල පේස්ට්‍රි ෂොප් ළඟ සමහර අය කන්න අත දික් කරනවා. ඉතින් එහෙම වෙලාවට ගණන් නොගෙන යන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවට ඔයාට පුළුවන් පුංචි කෑමක් හරි අරන් දීලා එයාගේ බඩගින්න නිවලා එයාව සතුටින් තියලා ඔයාගේ හිතත් සනස ගන්න. ඒ වගේම මිනිස්සු විතරක් නෙමෙයි. මම දකිනවා පේස්ට්‍රි ෂොප් ළඟ බල්ලෝ, පූසෝ ඔය වගේ අහිංසක සත්තු ඉන්නවා. ඉතින් එයාලටත් බඩගින්න දැනෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම නම් මොන හරි දෙයක් අරන් දීලා යනවා මම එයාලට කන්න. සමහරට එයාලා කෑවත් නොකෑවත් මං අරන් දෙනවා. ඉතින් ඔයත් ඒ වගේ පුරුදු වෙන්න. ඔයාගේ හිත ලස්සන කරගන්න. අහිංසක සතෙක් එක්කොත් ඔයත් එතනට කෑම ගන්න ගිහිල්ලා නම් ඉන්නේ. ඔයාලගේ බඩ පිරෙනවා වගේම එයාලටත් එයාලගේ බඩ පුරවන්න පුංචිම දෙයකින් හරි. එයාලට කතා කරන්න බෑ. ඉල්ලන්න බෑ. ඉතින් එහෙම සතෙක්ට උදව්වක් කරලා ඔයාගේ හිත සනස ගන්නවා කියන්නෙම කොච්චර ලස්සනද? අපිට අපේ හිත සනස ගන්න මහ ලොකු දේවල් ඕනේ. හිතේ සතුට තියාගන්න මහ ලොකු දේවල් ඕනේ. ඉතින් පුංචි දේවල් නැති. ඉතින් ඔයාට අද දවසේ මේ වගේ පුංචි දෙයක් කරන්න අවස්ථාවක් උදා වුණොත් ඔයත් වාසනාවන්ත මිනිස්සෙක්. මොකද සමහර මිනිස්සුන්ට පිනක් කරගන්නවත්, හිත සතුට කරගන්නවත් ජීවිතේ ඒ වගේ අවස්ථා උදා වෙන්නේ. ඉතින් එහෙම අවස්ථා උදා වෙනකොට ඒ අවස්ථා මගහරින්න එපා. විශ්වෙන් ඔයාට දෙන අවස්ථා මගහරින්න එපා. විශ්වෙන් ඔයාට දෙයක් දෙන්නේ තවත් මිනිස්සෙක්ට යහපතක් කරන්න. ඒ වගේම ඒ යහපත කරලා ඔයාගේ හිතට සැනසීමක් ගන්න. ඉතින් ඒ වගේ දේවල් කරන්න දෙන අවස්ථා නැති කරගන්න එපා. ඉතින් සතුටින් ඉන්න දවස පුරාවටම පුංචි දේවල් හොයාගෙන හරි ලස්සනට සතුටින් ඉන්න. ඉතින් ආදරේ